सागर ही सोया रूबर नदी किया सागर ही सोया रूबर नदी किया अभी पिम राहत किया तिलके को मागे तिलके तिलके मागे सुधु बातले को मागे सुधु बातले आईसी दे वेटू टेम्पल को सिल एगोड़ 5 साल के सिल गन बतावा एगोड़ यावने पिलिया वन्या मेकी बैठपा माँ बाजी ने तिलक सेरी वन्या मेकी बैठपा पिसु तद वेला මොකද බල මං ගච්ඡපම් බලන්න මං හදින ආච්චිරේ වරි කියටම වරික ශාපයක් කරන්න පන්නාගෙන ගිහින් මුවා වෙලා ගන්න වන්යාට ගෑනු පොච්චක් මට කරන්න බෑනේ. වැඩිහුරෙක් වුණත් ගෑනු පොච්චලේ කටුපුංචන බයයි. කොහෙද යන්නේ? අපි කැම්ප් එකට යනවා. කොයි කැම්ප් එකටද? මොකද අපි ප්‍රශ්න කරන්නේ? අපිත් ඔය මහත්තයා වගේම මේ ඩියුටි එකක් කරන්නේ. නෑ නෑ ඉතින් මම දන්නවා ආමි මහතුරුන්ට තියෙන ප්‍රශ්න ඒකයි අහන්නේ. අපිට බලක් වෙනවා. එහෙම බෑ. ආමිගෙන් පැනලා යනවානේ. ඈ? පැනලා යනවා මෙහෙම යනවා. කොයිරින්දි? අරින්ද ගන්න? පොඩෙන් දාලාවනේ අතන. ඔයාලා ආමි ඇප්සල්ලා. යම් බලසේ. ගමනේ යන්න. මතන පොඩ්ඩක්වත් හදි නැහැ. හරි පහසෙන් ඉන්න. අම්මා. අයියෝ. අපේ කෙනානේ. අරුද කොකට සීරින් ඉන්නව? යමුද එතකොට? කැප්පුවක් කියා. ඒ කියන්නේ කැලේ යස්සේ සද්ද නොකර යන්න පුළුවන්. එන්න බලන්න. කොහොමද ගොඩක් දුවරෝයි. කරවද පුරුදු නෑ. දැන් නම් කිසි කෙනෙකුට අපව අඳුර ගන්න බෑ. මහත්තයෝ සිල්රිත් දැඳගෙන මෙහෙමම ගෙදර යමු. ගිම්මානි පුදුමයි. ඇයි මුදුනේ තමයයි. මුදුනි ආදර මුදුනි පිස්සු මේ අර පිස්සු කෙල්ල කොයි වෙලාවෙ අපේ ඉස්සරහට කඩාපාත් වෙයිද දන්නේ අන්න ප්‍රශ්නේ මම තමුසට කියන්නම හිටියේ ඒකේ තමුසට පිස්සු වටිලා කොයිද ඉතින් බතලක් කෙව්වනේ කටාස්ස දාලා මං විතරයි බතල කෑවේ ඔයා කෑවේ නෑ මට කෙව්වේ නෑ තමුසෙන් එහෙනම් බතල කළා කටාස්ස දුන්නේ සුදු බතලයාද මොකද කිව්වේ අනිත් එක දැන් සාදු එනවා साधु 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 वनिन्न यन मेनाडीत साधु 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 मोनो මේ මොකද අපි පස්සේ මෙන්නේ අපි මේ වන්දනාවේ ඇවිල්ලා යන ගමන වන්දනාවේ ගිය පාට පේනවා. ඇයි දැනෙන්නේ නැද්ද අපෙන් සිල් සුවඳ විහිදෙනවා. සිල් සුගන්ධේ දම් සුගන්ධේ වාසක මහත්තයෝ මෙහෙ ඇවිල්ලා යන කට්ටිය අරගෙන යන දෙයක් තියෙනවා. අපිත් රැගෙන යනවා ඒවා. අපිත් අරන් යනවා. කරුණාව, සත්‍තාව, මෛත්‍රිය, දයාව. නෑ. දයාව නෙවෙයි. දඩමස්. ගෝනා, ඌරා, නෙමින්න, මුවා. මේ තවමත් මේ වනාන්තරය යස්සේ එහෙමනම් නීති විරෝධී වැඩ කටයුතු සිද්ධ වෙනවා. නීතිය කවුද ගණන් ගන්නේ මහත්තයෝ? මේ ග්‍රාමසේවක මහත්තයෙක් නැද්ද? ඉන්නවා. එයා කොටහක් දෙනවා. එතකොට පොලිසියට? පොලිසියටත් කොටහ දෙනවා. බලනවා සිරිතිලක අපි ඉතින් මේවා නොදැනනේ හැමතිකම් කරන්නේ. අම්දුමාලත් කොටහ ඇරියා. මෙන්න ගාතේ. අපි කොළඹ ගිය ගමන් මේ ගැන පරීක්ෂණ පවත්වනවා. කවුද දායන්න? කොළඹ?
යාලා. බලනවා සිරිතිලක වෙන දේවල් නීති විරෝධී ක්‍රියාවල් අහිංසක සත්තු මරාගෙන කන හැටි පව් සිරිතිලක කෙසේ වෙතත් දඩමස් කාපු කාලයක් මතක නෑ ඉසේ. කැබැල්ලව කොහොමද දන්නේ නේ? චික් මුසෙත් උදෝ මිනිස්සෙක් තමයි. තම්සලා කතා කරන්නේ කොහොමද? ජනතාව ඉස්සරහ. තම්සලාගේ හක්කේ ශ්‍රද්ධාව මොකේ දඩමස් නේද? පව් සිරිතිලක. මීමින්න මස් රහයිද? තමුසෙත් අනේ අම්මපා මං හිතාගෙන හිටියේ තමුසෙලා කතා කරන්නේ. තමුසෙන් මට දොස් කියවන තමුසගේ කටෙත් එහෙමනම් තමුසලා තමයි මිනිස්සු. ආයිසේ අනේ දැන්ද මේ සිල් ගන්න යන්නේ? ලෙඩේ කොච්චර උග්‍ර වෙලාද කියනවනම් මේ ඇත්තෝ දෙන්නට උදේ හවසත් අමතක වෙලා නැහැ. අනේ වෙද මහත්තයා අපි මේ ටෙලිෆෝන් කෝල් එකක් ගන්න තවමට යනවා. කාටද? අනේ මේ නිකන් විකාර කතා නොකර ඉන්නවා. එහෙනම් මෙච්චර කාලයකට තමුන් නැහලා හම්බ වෙන කවුරුවත් ආවේ නැත්තේ? ආවේ නැත්නම් මෙහෙ එන බව කවුරුත් දන්නේ නැන්නේ. දන්නේ? මේ නිකන් බොරු කියන්න එපා. දූත ලක්ෂණ අනුව පෙනී යන හැටියට මේ ඇත්ත දෙන්නව බලන්න එන්න කාත් කවුරුවත් නැහැ. එතකොට අපිට දහස් ගන්න කැමති වෙක්කේ? තමුන් නැහලට කවුරුත් ආදරේ නැහැ. මනාප නැහැ. අද ටෙලිෆෝන් කෝල් එක කතා කරන්න එපා. අපේ වයිෆ් ලා අපිට කොච්චර ආදරේද කොච්චර මනාපද? අද ටෙලිෆෝන් කෝල් එක කරන් මිසක් යන්නේ නැහැ. අපි ටෙලිෆෝන් කෝල් කරමු. යන් ලෙඩේ වැඩි කරගන්න හදන්න. හෙලෝ. මිනිහා මැරුණයි කියලා බොරු කියලා ආයෙත් කසාද බැන්දා නේද? මගේ මහත්තයා ගැන මොකද්ද ඔහෙට තියෙන කැක්කුම? දැන් මේමනේ මෙතෙක්කල් හිටියේ පිස්සු නැතුවනේ. පිස්සු වගේනේ හිටියේ. දැන් මීට පස්සේ ඇත්තටම පිස්සුවෙන් ඉන්න. එතකොට you can go. අයියෝ කලින් නොකියුවේ? කවුද ගෑණියෙක් මට අපහාස කරනවා? මන් දන්නවා කවුද කරන්නේ කියලා. මාත් දන්නවා. ගිම්හානි. ඔයා කොහොම හරි යාගේ ආසන සංවිධායකකම නම් නැති කරන්න ඕනේ. නෝනා දෙපිලා පිලා ඉඳගෙන පිලෙන් දෙපිලා මල් අරගෙන රගෙන ඇවිත්දගෙන නගා මැඩු කොණ්ඩේ දැන් ඉතින් කියමුකෝ බලන්න කමුගේ ඇත්ත නංගම් ඇමතුරුයි කියලා කිව්වේ පිස්සු වෙන්නේ. කියමු බලන්න. එල්ලෙල්ලු. කියන්නේ මොකක්ද? නංගම්. මං ගෝවියේ. ගෝවියන් පාර වුණා. මට පිස්සු වැදුණා. ඔය කියන්නේ ඇත්ත? එතකොට මෙයා එයාගේ නංගම් මං කුඹලෙක්. ප්ලාස්ටික් ඇලුමිනියම් කර්මාන්තය ආවා. බලන් කර්මාන්තේ නැති වුණා. සකපෝරුව කැඩුණා. මට පිස්සු හැදුණා. ඒ කිව්වේ තාති ගැත්ත ලියන මාස්ටර්. එහෙනම් අපිට යන්න දෙන්න. අපිට යන්න. බොන්න. මේ මොකටද? ඕක අවස්ථානුකූල ආරිස්ටය. බොන්න. සැන්ඩි නැද්ද? No sandy. You must drink without sandy. ඒක රෝග හනනවා. කලම් ගන්න බෑ. සැන්ඩි දුන්නා නම් හොඳයි. වත් බොන්න. මට බොන්න. වන්නියා මේකට ලෙඩේ උග්‍ර වෙන්නත් පුළුවන් ලෙඩේ අඩු වෙන්නත් පුළුවන් තේරුණා
මේ අඩු නොවේ තියෙන බැරිද? සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. ඔය ටෙලිෆෝන් කිරිල්ල උණක් වෙනවා. ඒක තමයි. මොනවා හරි කලේ නැත්තම් මට හැමදාම උණ තියෙයි නේද? ඔයා තනිකඩ වෙන්නේ හින්දානේ මේ උණකාරයෝ ෆෝන් කරන්නේ. ඒක ඇත්ත. මට උණ ගත්තට පස්සේනේ ඒක තේරුනේ. මේ ලබන බ්‍රහස්පතින්දට අපි බඳිමු. මං රෙජිස්ටාරුව මෙහාට එක්කන් එන්න. මේ ගැන කාටවත් කියන්න ඕනේ නෑ. එහෙම කරමු. එතකොට ටෙලිෆෝන් කරන අයට මට කියන්න පුළුවන් නේ ආයෙ ටෙලිෆෝන් කරොත් මහත්තයාට කියනවා කියලා. අනේ මේ අක්කුන්ට ඇත්තම පිස්සු ඒ පාර. මේ පාප කරවට මමත් හවුන. කොමගේ නෝනා පයි ඒ සුදු පාටලිය. අමුතුම පිස්සු විවාහයක් වේ. උමතු ප්‍රේමයක්. උමතු අමුසැමියෝ. ඒක ප්‍රශ්නේ නෑ අපි ඒක කරගත්තා හැකි. අපිට සූත්‍රයෙන් පුළුවන් මේ දෙන්නගේ මම පිට වෙන්න. නැත්තම් මේක මහා අපරාධයක් වෙනවා. බැස සීතල ගඟුලේ පේන පේන නාමකෝ නගෝ සුදු. හදවානේ සීතල ගඟුලේ පීන පීන නාමුකෝ සුදු. කෝ මේ අපේ නායක හාමුදුරුවෝ වැඩිය නැද්ද? හාමුදුරුවෝ කිව්වා මේ මල් වට්ටිය දෙන්න කියලා. ඇමතිවරු නම් පන්සලට දුවගෙන එයි කියලා කිව්වා. එහෙනම් මේ අපේ හොරනෑ මුදලාලි මේ කට්ටියව බලලා කියන්න මේ අපි ළඟ ඉන්න පිස්සෝ ඇමතිවරුද කියලා. ඔව්. බලමු. එන අපි යමු. යා. ආයිගෝ මුදලාලි. අයවන මිස්ටර් කැවුම දේශපාලඥය. හැබැයි මවාදුරුගත. මම හොරනෑ මුදලාලි. හොරනෑ. හොරනෑ. හොර මේ නව මාරු කරගන්න වෙයි. මගේ ගම හොරනනේ. ඔව්. එතකොට අපේ ආණ්ඩුව මම සෑහෙන වර්ණනා කරනවා. ඒ නිසා මට හොරන නැහැ මුදලාලි කියලා. හොරනෑ. හොර නැත්තම් අපිට මොනවද ගෙනාවේ? මෙහාට එන්න. එන්නකෝ මෙහාට එන්න. ඡන්දෙත් දැන් ළඟයිනේ. මේක තියාගන්න. දේශපාලඥයෝම තමයි. හැබැයි මොනවද? යන්න. ප්ලීස් යන්න. ඈ අල්ලස් ගන්නවා කියලා බලන්න. යන්න. මොකද ආලාමි? දේශපාලනය කරන සර් ළම තමයි. එහෙමනම් අපි පන්සලට ගිහිල්ලා ආශිර්වාදය කරගමු. හරි කාලෙකින් පන්සලට ගියෙත් නැහනේ ඒක හොඳයි. මෙන්න කුසුම් බඳුන. අකුසුම් බඳුන මේ ඇමතුමාට දෙන්න. බොහොම ස්තුතියි. එන යමු. අන්න මගේ සල්ලි අරන් ගියා. ඈ මොන කල්ලිද මුදලාලි? දැන් මම ඒකට දුන්න සල්ලි. මම ඒව දුන්නේ ඇත්තට නෙමෙයි. කවුරු සල්ලි දෙන්න කිව්වේ? මෙන්න දින මහත්තයා මෙයා දීලා. අපි ඡන්ද දෙන්නේ ඇත්තරම නෙමෙයිනේ. හැබැයි දුන්නොත් ආපහු ගනුම් බෑ. සල්ලිත් ඒ වගේ තමයි. no doubt. වාඩි වෙන්න සර්. ඉතින් කොහමද? දන්නවද අද මුදුනිලා ගෙදර වෙන දේ? මොකද්ද වෙන්නේ? මුදුනි ලේකමියව කසාද බඳිනවා. මම ඕකෙන් පලි ගන්නවා. පලි ගන්න පුළුවන් වෙන්න අපි වගේ බඳ ගන්නවා. මේ මොනවද මන්ත්‍රීතුමා කියන්නේ? මං හරියට මන්ත්‍රීතුමා එක්ක කතා කළවත් නෑනේ. නෑ මම කිව්වේ අපි අපේ පක්ෂයට බඳ ගන්නවා කියලා. මං